අපි ඉංග්‍රීසි ග්‍රැමර් දැන් මම උගන්වනවානේ. දැන් උගන්වන ග්‍රැමර් අපි ප්‍රැක්ටිස් කරන්න ඕන. ඉංග්‍රීසි දැන් කඩනේ ඉංග්‍රීසි වලට කියන්නේ කඩ කියලා අහලා තියෙනවනේ. කඩනේ කියන්නේ. කඩ දැන් මම දැක්ක වීඩියෝ එක අයියා කෙනෙක් කියනවා මේ කඩ හදා ගන්න බෑ. හදා ගන්න බෑ කඩ ජීවත් වෙන්න ඕනේ. නැත් ඒක. එනවාද කඩ කියන එක දැන් ඉංග්‍රීසි කියන එක හදලා මේ දැන් හිතන්නකෝ දැන් අපි ගමනක් යනවා නම් හරිනේ මේ ගමන පටන් ගත්තා එක දැනගෙන පටන් ගන්නවා එතනින් අනිත් තැන ඉවර කරලා දාන්න ඕනේ. දැන් මෙතනින් පටන් ගත්තා නම් මේම කියලා මෙතනින් ඉවර කරන්න පුළුවන්. ඒක ඉවරයි මේ ගමන. ඒ කතන්දර ඉවරයි එතනින් එහාට. හැබැයි මේ ඉංග්‍රීසි කියන එක දැන් අද පටන් ගත්තාම ඔයා මේක මේම කියලා මෙතනින් මේ දැන් ක්ලාස් එකේ වුණා කියලා ඕලෙක එක්සෑම් එකක් දුවා කියලා මේක ඉවර වෙන්නේ නැහැ. මේක එතනින් එහාටත් කන්ටිනියු කරනවා. ඒක ජීවිතේ ඔයා end of the life ඔයාගේ ජීවිතය අවසන් වෙනකම්ම ඉංග්‍රීසි කියන එක යූස් කරන්න වෙනවා. ඉංග්‍රීසි කියන එක ඉගෙන ගන්න වෙනවා. ඉංග්‍රීසි මතක් කරගන්න ඉඳලා ඉංග්‍රීසි කියන එක මෙතනින් පටන් ගන්න මෙතනින් ඉවර කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. ඒ කඩ හදා ගන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. ඉංග්‍රීසි කියන්නේ හදා ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඉංග්‍රීසි හදාගෙන ඒක යූස් කරන්න ඕන. පැහැදිලිද? එතකොට කොයි වෙලාවකවත් අර ඉංග්‍රීසි මං හදාගෙන ඉවර කරනවා ඉංග්‍රීසි හදාගෙන කියන්නේ ඉංග්‍රීසි හදාගෙන මං අවසන් කරනවා කියන කතාවට එන්න බෑ. එහෙම කරන්න අමාරුයි. ඒක කරන්නත් බෑ. ඒක තමයි මම ඔය කියලා දෙන ක්‍රමවා මෙන්න මේ පොත් දෙකෙන් තමයි උගන්වන්නේ. දැන් ඔයාලා අර කිව්ව පොතක් ගන්න දෙම තියෙනවා කියලා. පේනවනේ ආවයි තියෙන්නේ. Essential English Grammar කියලා කහ පාට එකක් මේක දැකලා තියෙනවද? මේක දැකලා නැද්ද කවදාවත් මේ පොත? මේ පොත ඕනම බුක් ෂොප් එකක තියෙනවා. මේ දිමුතු. තේරුණාද? ඒකේ ඉන්ටර්මීඩියට් එක තමයි මේක. Essential English Grammar එකේ ඉන්ටර්මීඩියට් එක. ඒ කියන්නේ මේක කරලා බේසික් අයටම elementary student මේ self study reference and practice book for elementary student. ඒ කියන්නේ මූලික ශිෂ්‍යයන්ට students of English. ඉංග්‍රීසි භාෂාවේ අර ABCD ඉඳලා ඉගෙන ගන්න මුල ඉඳන් ඉගෙන ගන්නවා කියන කයට තමයි මේ කහ පාඩම. මේක කරලා ඉවරනහම පොඩ්ඩක් ඇඩ්වාන්ස් වුණාම පොඩ්ඩක් කියන්නේ වැඩේ දැනගත්තම යම් මිස්සා කියන්නේ කාටද simple present tense කියන්නේ මොනවද simple past tense කියන්නේ මොනවද ඒක තවදුරටත් වැඩි දියුණු කරලා ඉම්ප්‍රූව් කරගන්න ඕන නම් තමයි මේ ඉන්ටර්මීඩියට් ඉංග්‍රීසි ග්‍රැමර් කියලා ඒකත් මේ කේම්බ්‍රිජ් යුනිවර්සිටි එකෙන් තමයි ගහලා ඉවන්නේ මේ පොත. මේක self study book එකක් විදියට තියෙන්නේ. මම ඔයාලට මේක දැන් ග්‍රැමර් කියලා දීලා ඒ ග්‍රැමර් උගන්වන්නේ මේ පොතෙන්. හරිනේ දැනට මම ඔයා PDF එකක් දාන්නම්. දිමුදු මම ගාව PDF එකක් තියෙනවා මම ඒක ඔයාලට දාන්නම්. අන්න ඒකෙන් දැන්ට බලාගන්න ඊට පස්සේ ඔයාව යන වෙලාවට අයියා නැණි කමන්නේ කියන්න මේ කියලා දෙන්න කියලා මේ පොත. වැඩි ආවා දැන් දිගටම කරන්නේ. මොකද? මම හෙට කැන්ඩි යනවා ඒතකොට මම ගන්නම්. හරි හරි. ඔව් මේ බුක් ෂොප් එකේ සරසයි බුක් ෂොප් එකේ බලන්න ඒකේ අනිවාර්යයෙන්ම තියෙනවා.